අද වෙල්කම් කියලා පිළිගන්න බවන්ත ලොක්ස් YouTube channel එක. ඉතින් අද අපි unbox කරලා බලන්න හදන්නේ මගේ අලුත්ම mobile gimbal එක Smart XE mobile gimbal එක. හරි ඉතින් මේකේ box එක අතර ගත්තාම සම්පූර්ණයෙන්ම ඉටිකොල එකකින් wrap කරපු බොහොම premium look එකක් තියෙන හොඳ box එක තමයි ආවිල්ලා තියෙන්නේ. ඉතින් box එකේ ඉස්සරහම තියෙන අපේ gimbal එකේ ෆොටෝ එකක්. ඒ වගේම පිටිපස්සේ තියෙනවා ඒ mobile gimbal එකේ තියෙන මොනවද features ඒ දේවල් note down කරලා තියෙනවා. ඒත් බලමු unbox කරගෙන මොනවද මේක ඇතුලේ තියෙන දේවල් කියලා. ඉතින් මේ වගේ උඩින් තියෙන box එක ඇතුලේ තා box එකක් තියෙනවා. අපි ඒකත් ඉලිට අරන් බලමු කොහොමද මේක install කරලා තියෙන්නේ, කොහොමද මේක පෙට්ටියේ අහුරලා තියෙන්නේ කියලා unbox කරලා පස්සේ. ඉතින් මෙන්න මේ විදිහට සුදු පාට box එක අයින් කරාම අපිට කළු පාට box එකක් බලා ගන්න පුළුවන්. ඒක ඇතුලේ තමයි gimbal එක තියෙන්නේ. ඉතින් මේක නිකන් කව එකක් වගේ තමයි තියෙන්නේ. හරි නේද? මේකත් unbox කරලා බලමු කොහොමද අපේ gimbal එක කියලා. box එක අපි අරනකොට මෙන්න වගේ රිජිෆෝම් කව එකකින් වහලා තමයි මේ gimbal එක තියෙන්නේ. ඉතින් මම හිතන්නේ හොඳට පැකින් කරලා තියෙනවා. ඒක මුලින්ම කියන්න ඕනේ. හොඳ පැකින් එකක් තියෙනවා. රයිට් අපි මේක ඇරියාම පස්සේ අපිට මුලින්ම මෙන්න paperworks paperwork එකේ දිනම කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් ඊට පස්සේ තමයි අපේ gimbal එක සහ tripod එක, ඒ වගේම මේ gimbal එකට එන්න extra light එක මේක install කරලා තියෙනවා. පියනම් බලමු gimbal එක. ඉතින් මේ අතර ගත්තාම හොඳ build quality එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද හොඳ ශක්තිමත් පෙනුමක් තියෙන ප්ලාස්ටික් වුණාට හොඳ high පෙනුමක් වගේම හොඳ පෙනුමක් තියෙනවා gimbal එකේ. ඉතින් බලමු ඊළඟ ඉදිරි equipment ටිකත් මොනවද, කොහොමද ඒ වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ බලමු කොහොමද මේ gimbal එකේ වැඩ කියලා. මේ වගේ tripod එකක් කියන mini tripod එකක්. ඉතින් මේක සම්බන්ධ කරලා අපිට තනියෙන් වීඩියෝ කරන්න වෙලාවට අපිට පුළුවන් මේක සම්බන්ධ කරලා ඉතින් ඒක හරහා වීඩියෝ කරගන්න. ඉතින් ඒක අමතර ලැබෙන උපාංගයක්. ඉතින් ඒකත් ලොකු පහසුවක්. ඉතින් ඒ වගේම රාත්‍රී කාලේ වීඩියෝ කරනකොට මෙන්න වගේ පොඩි ලයිට් එකක් නේ. පොඩි ලයිට් එකේ මෙන්න කලර්ස් තුනක් වගේ තියෙනවා. ඒ කලර්ස් තුනත් එක්ක අපිට පැහැදිලි ෆොටෝ වීඩියෝ කැප්චර් කරගන්න පහසුකමක් ලැබිලා. ඉතින් ඒක තමයි box එකේ විශේෂයෙන්. ඉතින් ඊට අමතරව මේක ගැන දින තවත් paperwork එකක් තියෙනවා. ඊට අමතරව මේක charge කරගන්න අවශ්‍ය කරන type C cable එකක් මේ box එකේම ඇවිල්ලා තියෙනවා. right ඉතින් මේ තියෙන යාලා මේ gimbal එක ගැන කරපු official video එකකින් මේ video එකේ අපිට තියෙනවා මේ gimbal එකෙන් කොහොමද ප්‍රයෝජනය ගන්න කියලා. ඉතින් ඒක මේ gimbal එක වැඩ කරන්නේ app එකක් through තමයි මේ gimbal එක පාවිච්චි කරන්න අපිට පුළුවන්. ඉතින් මේ app එකත් ගොඩක් features තියෙන app එකක්. ඉතින් මම හිතන්නේ අපේ video content වල තියෙන quality එක වැඩි කරගන්න මේ app එකෙන් ලොකු උදව්වක් අපිට ගන්න පුළුවන්. මේ app එක download කරගන්න අපිට QR code එකක් මේ box එකේම අපිට print කරලා එනවා. ඉතින් අපි ඒක scan කරලා අපි ඒ අදාළ app එක download කරගත්තාම මේකේ තියෙන මේ hyperlapse, ඒ වගේ time lapse, ඒ වගේ මේ moving hyperlapse කියන එක තමයි මේගොල්ලෝ ගොඩක් මේ highlight කරලා අපිට පෙන්නලා තියෙන්නේ. ඉතින් ඒ වගේ features අපිට ගොඩක් මේ Smart XE mobile gimbal එක හරහා අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ගෙවන මුදලට ලොකු සාධාරණයක් මේ gimbal එක කරලා තියෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද අපේ videos වලට improve කරගන්න, video quality එක වැඩි කරගන්න සහ stable එක වැඩි කරගන්න මේ gimbal එකෙන් අපි කොහොමද ප්‍රයෝජනය ගන්න එක. ඉතින් මම මේක පාවිච්චි කරලා බලලා කියන්නම් කොහොමද මේකේ භාවිතය කරනකොට අපිට තියෙන පහසු මොනවද, අපහසුකම් තියෙනවද, මේකේ හොඳ වගේම නරකත් අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එකකින් මම ගෙන්න. ඉතින් ඇත්තටම බැලුම් මේකේ හොඳ ෆීචර්ස් ගොඩක් තියෙනවා. මේක zoom කරන්න ඒ වගේ දේවල් වලට ගොඩක් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් gimbal එකක්. ඉතින් තවත් මේ වගේ වටින වීඩියෝ වලට channel එක subscribe කරන්න, notification එක ගෙන්න ගන්න bell එක නැත් click කරලා තියන්න. හැමෝටම තෙරුවන් සරණයි.